Welcome අද දවසේ අපේ අලුත්ම YouTube blog එකට එන්න මේ blog එකේ අපිත් එක්ක යුරෝපයේ තියෙන ලස්සනම මල් කන්ද බලන්න. ඉතින් ඒ මල් කන්ද බලන්න යන්නේ අපි ඔස්ට්‍රියාවේ නෙවෙයි. ඒකේ බලන්නේ තියෙන්නේ ස්ලෝවේනියාව කියන අල්ලපු රටේ. අපේ ගෙදර ඉඳන් ස්ලෝවේනියාව බෝඩ් එකට යන්න විනාඩි 30ක් වගේ තමයි යන්නේ. public transport වලින් මම හිතන්නේ 40 to 45 minutes වගේ. ඉතින් මේක spontaneous weekend trip එකක් විදිහට තමයි අපි plan කරේ. ඇත්තටම කිව්වොත් මේ දිහාව ගැන මේ hidden gem එක ගැන මට ආරංචි වෙන්නේ මගේ ස්ලෝවේනියේ හොඳ යාළුවෙක්ගෙන්. එයා මාත් එක්ක හොස්පිටල් එකේ වැඩ කරන ඩොක්ටර් කෙනෙක්. ඉතින් එයා කිව්වා ඔයා බබාලත් එක්ක පැක් අප් කරගෙන අනිවාර්යයෙන්ම එතනට යන්න කියලා. මේ තමයි වෙලිකා ප්ලානිනා කියන දිහාව. ඒ මල් කන්ද තියන්නේ ලියුබ්ලියානා කියන කැපිටල් එකම කිට්ටු වගේ. ඇත්තටම කිව්වොත් කාර් එකේ යන්න තමයි ගොඩාක් පහසුයි මම හිතන්නේ. නමුත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් වුණත් වෙලිකා ප්ලානිනා කන්ද බලන්න යන්න පුළුවන්. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ මල් පිපෙන සීසන් එකේ. ඔයාලට බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකේ උඩට ගියාම টොප් එකට ඉස්සෙල්ලාම නෝබල් කේබල් කාර් එකකින් ගිහලා ඊට පස්සේ මේ වගේ චෙයා ලිෆ්ට් එකකින් තමයි උඩට යන්න තියෙන්නේ. මෝටිවේටඩ් කට්ටියට ඉතින් චෙයා ලිෆ්ට් කේබල් කාර් නැතුව කෙලිම පයින් හයික් එකක් යන්න උනත් පුළුවන්. ඉතින් උඩට ගියාම ලස්සනටම view එකක් තියෙනවා. ඒ වගේම මල් හැමතැනම වගේ පිපිලා තියෙන ලස්සනට. ඒ මල් ජාතිය ගැන කතා කරොත් ඒවා ක්‍රොකස් කියන මල් ජාතිය. බලන්නකෝ හරිම ලස්සනයි නේද? परदा सीना है सक में होना නුඹවමයි මට ඕන කියලා හසටත් මං කේවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං නින්දා නුඹ නිසා මං නින්දා मुंबनी सादो वंदा आतरे मंपिरुना मट देन्न लोबई नुबन काटवन आदरेन मालमिन इन्न मदावितिन මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා දැන් වෙලිකා ප්ලානිනා මල් කන්ද බලලා ඉවර වෙලා අපි කෙලින්ම ආවා ලියුබ්ලියානා කියන කැපිටල් එකට ස්ලෝවේනියාවේ. අපි මේ රෙඩිසන් බ්ලූ හොටෙල් එකේ තමයි රූම් එක බුක් කරලා තිබ්බේ. එයාලා ස්ටාෆ් එක හරිම කිඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි වගේම රූම්ස් උත් හරිම ස්පේෂියස් හරි ක්ලීන්. ඉතින් අපි රෙස්ට් එකක් අරගෙන ෆ්‍රෙෂන් අප් වෙලා ඊට පස්සේ තීරණය කරා සිටි සෙන්ටර් එකට ඇවිදින්න යමු කියලා. ලියුබ්ලියානා කියන සිටි එකක් කැපිටල් සිටි එකක් වුණාට වැඩි විශාල ලොකු සිටි එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලටත් ඇවිල්ලා මේ වගේ මේන් ස්ක්වයර් එකේ ඉඳන් සිටි සෙන්ටර් එක විසිට් කරන්න හරිම ලේසියි. ඒ වගේම ස්ට්‍රෝල් එකක් තියෙනවා බබාලත් එක්ක උනත් හරිම පහසුවෙන් යන්න පුළුවන්. චූටි තැනක අපිට ස්ටේර්ස් ටිකක් සෙට් වුණා. නමුත් ඒකත් ප්‍රශ්නයක් නැතුව අපි කොහොම හරි ස්ට්‍රෝල් එකකින් ගියා. ඊට පස්සේ ඉතින් මේ වගේ පොඩ්ඩක් ඇවිදලා අපිට හිතුණා ඩිනර් එක අපිට ගන්න ඕනේ වෙලාව හරි කියලා. තව මට හරි ආස හිතිච්ච ඩීටේල් එකක් තමයි ගොඩාක් යුරෝපියන් සිටිස් වල තියෙන වගේ මේ වගේ ලව් ලොග්ස් දාන එක බ්‍රිජ් එකේ. ඉතින් මේ තියෙන අපි ගත්ත ඩිනර් එක අද බර්ගර්ස්, ෆ්‍රයිඩ් චිකන් ඒ වගේ මෙනු එක තමයි අපිට කන්න ආස හිතුනේ. මේ වීකෙන්ඩ් එකක් නිසා ගොඩාක් සෙනග ඉතින් මේ වගේ සිටි එකේ ඇවිදින්න ගියා. අපිත් බබාලා දෙන්නත් එක්ක ඒගොල්ලන් නිදිමත නැති නිසා හයිප් වෙලා හිටපු නිසා ඉතින් මේ වගේ පොඩි සිටි ස්ට්‍රෝල් එකකුත් ගියා. ඊට පස්සේ මේ වගේ කියුට්ම ලස්සනම අයිස්ක්‍රීම් ජෙලටරි එකක් හම්බුණා. ඒකට අනිවාර්යයෙන්ම මට යන්න හිතුණා. ඉතින් මේ වගේ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඊට පස්සේ අපි හිමින් සැරේ හොටෙල් එකට ඇවිදගෙන ගියා.
Good morning from Ljubljana again. අපි දැන් හොටෙල් එකෙන් check out වෙන්න කලින් රස breakfast එකක් enjoy වෙලා stress එක නැතුව කාලා බීලා අපිට හිතුණා තව අපිට දවසේ වරුවක් spend කරන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ අපිට හිතුණා යුබයානවල තියෙන සූ එක බලන්න යන්න ඕන කියලා. මේ සූ එක ගැන කතා කරොත් මේ වගේ live feedings තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් සූ එකේ entry price එක හරිම reasonable compared to Austrian zoo prices. පුතාලා දෙන්නත් ගොඩාක් enjoy කරා ඒ time එක. ඉතින් ඒ වගේම පොඩි බබාලට fun park එකක් තිබ්බා. එක rides එක. ඉතින් එතන හිටපු සත්තුත් ගොඩාක් exotic සත්තුත් හිටියා. ඉතින් ඒක හරිම enjoyful experience එකක් අපිට වුණා. අපිට දවසම ඉතින් ගත කරන්න හම්බ වුණේ නැහැ. මොකද මට එදා දවසේ රෑ 7ට night එකකුත් set වෙලා තිබ්බේ. ඉතින් වැඩටත් යන්න ඕන නිසා අපි මෙතනට ගිහිල්ලා ඊට පස්සේ ගෙදර යන තමයි ලෑස්ති වුණේ. ඉතින් ගොඩාක් ස්තුතියි හැමදාම වගේ අපේ වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකෙන් ඉතා ඉක්මනට අපි හම්බ වෙමු. එතන සතුටින් සහ පරිස්සමෙන් ඉන්න.